සුන්දර නිර්මාණයන් ශ්‍රී ලාංකේය රසිකයන් වෙත නිර්මාණශීලීව තිරණ කරන ඔහු නාලක විතානගේ නම් වෙයි. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සහ පරිවර්තනයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකොට නොමැකෙන සිහිවටන රැසක් අපට තිරණ කළ ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ මහතාගේ කනිටු පුත්‍රරත්නය වන නාලක කුඩා කල සිටම තාත්තාගේ සෙවනේ හැදී වැඩමින් නාට්‍ය කලාව උගත්තේය. කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිටම කලාව ඇසුරු කළ හෙතෙම තාත්තාගේ සුවිසල් සෙවනේ නාට්‍ය කලාවේ මුලකුර කියවුවේය. නාලක කලාලුව දැන හඳුනාගත් අධ්‍යක්ෂවරයෙකු වන්නේ රාත්‍රී භෝජනය, කාසිමල්ල සහ බ්‍රේකින් නිවුස් වේදිකා නාට්‍ය කරලිගත කරමින්ය. ඉන් අනතුරුව ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාවේ වෙනස්ම ආරක්ගත් අනිත්‍යා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ජනගත කළ නාලක තරුණ සිනමාවේ පිබිදීම නැවත වරක් මේ නාලක විතානගේ අනිත්‍ය චිත්‍රපටය තුලින් මතුවුණා කියලා හිතන්න. නාලක වගේ තරුණ අලුත් විදියට හිතන අලුත් අදහස් තියෙන දරුවෝ මේ කර්මාන්තයට එකතු වුණාම මම හිතන්නේ අපේ කර්මාන්තය තමයි ඉහළට එස වෙන්නේ. අනතුරුව තමාගේ නිර්මාණශීලීත්වයේ ජව සම්පන්න බව කියාපාමෙන් රූපාන්තරණ ප්‍රේක්ෂකයා වෙත තිරණ කළේය. තාමත් මං වාදාතරේ. විවිධ නිර්මාණ හරහා විටින් විට අප හමුවට පැමිණි මේ විචිත්‍රවත් තරුණ අත්දැකීම් බහුල නිර්මාණවේදියා ජීවිතවල සහ බැඳීම්වල සැබෑ ස්වරූපය පිළිබඳ විවරණය කරන සරුංගල් සිනමාපටය නිර්මාණය කළේය. තමුසේ ආදරයක් දෙන්න දන්න පිරිමියෙක් නෙමේ. ප්ලීස් මම බොරුකාරයන්ට කැමති නැහැ. තමුසේ කරුණා කරලා මතක තියාගන්නවා මං තමුසේගේ හස්බන්ඩ් නෙවෙයි. තහනම්ය එම අපේ වින්දියම් ජීවිතේ අලි සොයා වාණිජ සිනමාව වෙත නාලක පිවිසෙන්නේ ඒ තලය චිත්‍රපටය නිර්මාණය කරමින්ය. ශ්‍රී ලාංකේය ටෙලිකතා නව්‍යකරණයේ මීළඟ ශ්‍රව්‍ය දෘශ්‍ය සීනය පරිපූර්ණ වින්දනයක අපූර්ව අත්දැකීම් හමුවන සිනමා ආවේශය රැගත් You can win this, okay? I love you. ඔයාගීත හදන්න වෙන්නේ මට තේරෙන්නේ රහස්‍ය ප්‍රේමයක සංතෘප්ත ආශාවන් වහා ගිනි ඇවිලෙන සුළු සරාගී ඍතුවේ කනපිට ගැසූ දෙබිඩි ජීවිත ෂැඩෝ පටන් ගත්ත විතරයි තාම Asyik gone tick tick. රූපරාගී රෑ ෂැඩෝ